අද අපි try කරන්න හදන්නේ මේ කිලෝ 4ක කළුගුමෙක්. ඉතින් දැන් අපි අපේ කළුකුමාව හොදගෙන ඉවරයි. අපේ අද plan එක මෝ deep fry කරගන්න එක තමයි. ඉතින් එහෙනම් මෝ ඊට කලින් අපි seasoning කරගෙන ඉමු. මුලින්ම තියෙන corn flour. ඊට පස්සේ අපි ගෙදර ඉඳන් අඹරන් ආපු ගුලි සෙට් එකක් තියෙනවා. ගම්මිරිස්. බැදපු 3-5. අමු 3-5. කහ. මිරිස් කුඩු. ඉතින් ඕනම දේ අන්තිමයට දාන්නේ ලුණු. ඉතින් ගෙදර අඹරගත්ත බාබිකියු මසාලා මේකටම හදාගත්ත එක. ඉතින් දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඇතරම් මේ කොල්ල සෙට් එකත් එක සෆාරි ආපු වෙලාවේ අනිත් අය ගිහිල්ලා පොඩ්ඩක් කැලේ ඇතුළට මම වීඩියෝ එක කරන්නයි උයන්නයි දෙකම ඕන නිසා මම මෙතන නතර වෙලා මේ වැඩේ කරනවා. ඉතින් මේක දැන් හොඳ පදමට ඇවිල්ලා තියෙන්නේ. කුකුලක් ගා ගන්න තමයි දැන් තියෙන්නේ. කුකුලක් ගාලා අපෙත් ගන්න මේකේ තියෙනවා බඩු. උගාට සුපිරි සැපක් දෙනවාද? ඉතින් මේ කළුකුන් කිලෝ එක රුපියල් 5000ක් 5600 ගාණක් වුණා. මේ මෙතන කිලෝ 3මාරක් 4කට කිට් වෙනවා වගේ තියෙනවා. කොහොම රුපියල් 20000කට කිට් වෙන්න ගියා මූට. ඉතින් දැන් කුකුලව සීසන් කරගෙන ඉවරයි. දැන් කුක් කරන්න තමයි තියෙන්නේ. පත් වෙනවා. දැන් පත් වෙනවා කියන්නේ. ඉතින් තාච්චින හොඳ රත් වෙලා තියෙන දැන්. මේකට බටර් ටික දාගන්න තියෙනද? ඉතින් බටර් කිලෝ 2ක් විතර මෙතන තියෙනවා. ඩීප් ෆ්‍රයි කරගන්න නිසා මේ ටික ඔක්කොම දානවා මේකට. වහන්න එකක් ගෙනවෙන්නේ. ඔබ කියන්නේ මේක කියන්නේ? එහෙනම් දැන් අපේ කළුකුමාව මේකට දාගමු. යාළුවා කියන කළුකුමාව අල්ලගෙන. මදියු යට වෙන්නවත් නැහැ.
දෙපැත්ත ගහන්න ඕනේ. දෙපැත්ත ගහන්න. අල්ලන්නේ. මේකෙන් කරපන් මේක. දීපපත් වෙලා තින්නේ. මේක කරන්න. කපන්න නෙමෙයි කිව්වේ. මොනවද කියන්නේ? පොඩියට ගෑ. අඩේ පුරා අවුල පෙරෙනවා කියලා අලුත් සාමාජිකයෙක් ගෙනාවා කියලා. ඒක නේ වාස්තවය. දැන් කුකුලා බාන ගන්නට බැදිලා තියෙන්නේ. මේක බා ගන්න ඕන. ඒත් එක්කම අපේ නඩේපුරත් ඇවිල්ලා ඉන්නේ. චූටි මාමා. ආරයි දෙලි. මොනවද බැදිලා වැඩි? මේකට බැදිලා වැඩි. ඉතින් දැන් කලුකුමා ෆ්‍රයි කරගෙන ඉවරයි. දැන් මේක try කරන්න තමයි තියෙන්නේ. අපි මේක කමු. Yes, right. Yes. Very taste. ඉතින් මේ කලුකුමා totally butter වලින් තමයි අපි fry කරගත්තේ. butter taste එක සුපිරියටම එනවා. ඒ වගේම පට්ට tender, පට්ට juicy. ඉතින් අපි මේ කලුකුමා හදාගත්තේ මේ කන වැඩේට විතරක් නෙවෙයි නේ චුරා. ඔව් මේකත් එක අපිට තව දේවල් තියෙනවා සෙට් වෙන්න. ඉතින් ඒ ෂෝට්ස් ටික නම් අපිට වීඩියෝ එකට පෙන්වන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. Cheers.